අද විධාතා සම්පත් මධ්‍යස්ථානයේදී අපි මේ ලේස්ති වෙන්නේ ඉඟුරු වගා පුහුණු වැඩසටහනක් ආරම්භ කරන්න. ඉඟුරු වගාව පමණක් නෙවෙයි වගාවෙන් පස්සේ අස්වැන්න අරගෙන ඒ අස්වැන්න වලින් කරන්න පුළුවන් අතුරු නිෂ්පාදන ගැනත් අද ටිකක් කියලා දෙන්න සූදානම් වෙනවා. ඉතින් මේක ඉතාමත් වැදගත් වැඩසටහනක් වේවි. මේ සූදානම් වෙන්නේ ඉඟුරු වගාව සහ අතුරු නිෂ්පාදන පුහුණු වැඩසටහන ආරම්භ කරන්න. ප්‍රධානම කුළුබඩුවක් විදියට භාවිතා කරනවා. මේකේ වාෂ්පශීලී ඇරෝමැටික් රසායනික විදියට සිංජිබ අඩංගු වෙන ඉඳා මේක අපිට කුළුබඩුවක් විදියට ආයුර්වේද ඖෂධයක් විදියට ප්‍රධාන වශයෙන් භාවිතා කරනවා. වැඩ ගොඩාක් කරනවා මූලික වශයෙන් ආයුර්වේද ඖෂධයක් විදියට කුළුබඩුවක් විදියට භාවිතා කරනවා. ආහාරයට සැලක් එකතු කරන්න, ආහාර රසකාරකයක් විදියට, ආහාර සෝදකාරකයක් විදියට අපි ආහාර සඳහා භාවිතා කරනවා. අපිට පහසුවෙන් වගා ගන්න පුළුවන් භෝගයක් ඉඟුරු කියලා කියන්නේ සාමාන්‍යයෙන් මුදු මට්ටමේ ඉඳලා මීටර 1500 දක්වා දෙත් කලාපයේ සහ අතරමැදි කලාපයේ පහසුවෙන් ඉඟුරු වගා ගන්න පුළුවන්. උණුසුම් දේශගුණ තත්ත්වයටදී හොඳින් වගා වෙනවා. ඒ කියන්නේ අපේ පළාත් ඉඟුරු වගා ගන්න හොඳ දේශගුණ තත්ත්වයක් තියෙනවා. සෙල්සියස් අංශක 27 අතර වාර්ෂික පැතුරුණු උෂ්ණත්වය මේ භෝගය හොඳින් වර්ධනය වෙන්න වැදගත් වෙනවා. හොඳ අස්වැන්නක් සඳහා හොඳට පැතුරුණු ඉරෙලිය ඕන. ඒ වගේම වාර්ෂිකව මිලිමීටර් 1500 3000 අතර වර්ෂාපතනයක් තියෙන්නත් ඕන. වර්ෂාපතනය අඩු නම් අපිට කෘත්‍රිමව ජල සම්පාදනය කරන්න ඕන අල අස්වැන්නක් සඳහා. අපි ඉන්නේ තෙත් කලාපේ. තෙත් කලාපේ කියන්නේ නිතර වර්ෂාපතනය ලැබෙනකොට පස්සේ ආම්ලිකතාවය වැඩි වෙනවා. මේ වගේ පළාත් වලට එනකොට පස්සේ ආම්ලිකතාවය වැඩි වෙනවා. අපි ඉන්නේ සෝදාපාලුවට ලක් වෙන ආනන්ද ප්‍රදේශවල. ඒකින්ද අපි ඉඟුරු වගාවෙත් අපිට මේක වැදගත් වෙනවා. මොකද ඉඟුරු වල සුදුසු pH එකේ වෙන්නේ pH 5.5 6.5 අතර. ඒ pH පරාසයෙන් පිට ආම්ලික පැත්තට බර වෙනවා හුඟක් වෙලාවට මේ අධික සෝදායම හින්දා. එතකොට අපිට නැවත පස්සේ ආම්ලිකතාවයේ මේ pH 5.5 6.5 අතරට ගේන්න ඕන. අපි ඒකට කරන්නේ 12 දාන. බාස්මයක් එකතු කරන එක පස්සට. ඉඟුරු වගාවෙදිත් මේක වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට මෙට්‍රික් ටන් 1-2ක් විතර ඩොලොමයිට් එකතු කරලම මස සකස් කිරීම තමයි වඩා සුදුසු වෙන්නේ. මොකද ඉඟුරු වලට සුදුසු pH පරාසය පවත්වාගෙන යන්න.